මම ඉස්සරහම නිකන් එක්සැම්පල් එකක් කරන් තියන්නේ ඔඩියෝ එකක් මේකේ පළවෙනි එකේ වම් පැත්ත විතරයි පීක් වෙන්නේ. තව කැලලක් තියෙනවා ඒක දකුණු පැත්ත විතරයි පීක් වෙන්නේ. මේක ඕනම වීඩියෝ එකකදී පාවිච්චි කරන්න පුළුවන්. මොකද සමහර ඔඩියෝස් වල ගොඩක් රයිට් එකයි ලෙෆ්ට් එකයි අලයින් වෙන්නේ නැහැ. ඒක හදාගන්න තමයි මේක කරන්නේ. විදි දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි මේක දැන් ලෙෆ්ට් පැත්ත විතරක් පීක් කරනවා නම් මේක රයිට් ක්ලික් ඔබලා ඔඩියෝ channels වලට යන්න ඕනේ. ඔඩියෝ channels වලට ගිහිල්ලා මෙතන රයිට් එක සිලෙක්ට් කරගන්න ඕනේ. ලෙෆ්ට් තියෙන නිසා රයිට් එක සිලෙක්ට් කරගන්න ඕනේ. එතකොට මෙයා ඒක ඔටෝ ෆිල් කරගන්නවා. ඊට රයිට් එක විතරක් පීක් කරනවා නම් අපි ආයෙ රයිට් ක්ලික් ඔබලා ඒ වගේම ඔඩියෝ channels ගිහිල්ලා මෙතන ලෙෆ්ට් එකේ රයිට් එක දී ගන්නවා. ඒක තේරුම් ගන්න පොඩ්ඩක් අමාරු වෙන වගේ නම් තව විදියක් තියෙනවා. අපි control z ගාලා දෙකම undo කරගත්තා. මේක දැන් left එකේ තියෙන නිසා අපි කරගන්න ඕනේ right පැත්තත් fill කරගන්න ඕනේ. ඒ නිසා අපි මෙතන effect එකක් තියෙනවා. ඒක search කරනවා fill with right කියලා. දැන් මෙතන left එක තියෙන නිසා අපි right එක තමයි fill කරගන්න ඕනේ. fill right with left කියන එක ඇදලා දාන්න තියෙනවා. මේක තිබ්බ විදිය effect add කරගත්තා. මේකෙත් right එක තියෙනවා. අපි left එක තමයි fill කරගන්න ඕනේ. fill left with right එක ඇදලා දාන්න තියෙනවා. මේක හැබැයි මෙතන wave form එකේ පෙන්නන්නේ නැහැ. මේ effect add කරගත්තට මම කලින්ුත් දැකලා තියෙනවා එහෙම වෙන්නේ නැහැ. අපි නිකන් try කරලා බලමු render and replace කරලා ඒක එතනට ගහනවාද කියලා කියනවා. අන්න හරි. render and replace කරා නම් ඔහොම තමයි imbalance වෙච්ච audio peaks අපි හරියට balance කරගන්නේ. ඔයා මොකද ඉක්මනින් නැත්නම් අපිට subscribe දාලා support එකක් දෙන්න. ජය වේවා.